අද වීඩියෝ එකේ දුවට පුතාට දෙන්නටම තේරුම් එක්ක නම් ගොඩාක් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ වීඩියෝ එක බලලා ඔයාට නමක් හදාගන්න ලොකු අදහසක් ගන්න පුළුවන්. දැන් සමහර අය ඝන පිහිටවීම ගැන, සර පිහිටවීම ගැන ඒ වගේ දේවල් හොයන අයටත් අපි කලින් වීඩියෝ දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් බලලා ඔයාට ඕන විදිහට නම හදාගන්න. අපි ඉක්මනින් නම් ටික දානවා. මොකද ඔයාලට සාධාරණයක් වෙන්න ඕනේ වීඩියෝ එකක් බලලා. ඒ නිසා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න අවශ්‍ය තැන් තියෙනවා නම් අනිත් එක තමයි ඔයාලා කවදාවත් අහලා නැති ලස්සනම නම් බලන්න පුළුවන් කියලා මම රෙකමන්ඩ් කරනවා මුලින්ම. හින්දා වීඩියෝ එක අවසන් වෙනකල්ම බලන්න. අනිත් කාරණාව තමයි මේ වීඩියෝ එකේ ඔයාට දුවට පුතාට නම් කවලමේ තියෙන හින්දා අපි භාගයක් දුවට ඊට පස්සේ පුතාට එහෙම තමයි දාලා තියෙන්නේ. මොකද වීඩියෝ එක බලන හැමෝටම ප්‍රයෝජනයක් වෙන්න බෑ. දුවට නමක් ගත්තත් පුතේට නමක් ගලත් මගේ හැර ගන්න එපා. හරියට වීඩියෝ එක බලන්න ඉක්මනින් කියන හින්දා අවශ්‍ය තැනවල් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. රියෝල් ආශිර්ෂ ආශිර්වාද රැගෙන එන අන් අයට සමගිය ධනාත්මක බව රැගෙන එන සාමකාමී කරුණාවන්ත හදවතක් ඇති පිරිමි ළමෙක්. ඔය අර්ථය ජස් කරලා හදාගන්න. මේලින් ශාක්‍ය උතුම් ශක්තියක් ප්‍රඥාවක් සහ පිරිසුදු හදවතක් ඇති ගෞරවනීය වංශවත් පිරිමි ළමෙක්. ශාක්‍ය කියලා නමෙන් වංශවත් පිරිමි ළමෙක් කියලා ගන්න පුළුවන්. ලිවෝන් යහම්පත් හරිම ලස්සන නමක්. ඔහු වටා සිටින සියල්ලන්ටම ආලෝකය යහපත්කම රැගෙන එන දීප්තිමත් කරුණාවන්ත හදවතක් ඇති පිරිමි ළමයෙක් කියලා ලස්සන අර්ථයෙන් ගන්න පුළුවන්. මේ අර්ථ ඕගොල්ලන් එහෙම කරලා ඔයාලා කැමති විදිහට කියන්නේ ගැළපෙන විදිහට ගලප ගන්න. තෙයෝන් තෙව්ජන කියන්නේ ප්‍රඥාවෙන් දක්ෂතාවයෙන් ආශිර්වාදලත් නිර්භීත ශක්තිමත් පිරිමි ළමයෙක්. මේ අර්ථ ඔක්කොම එයාට ගන්න පුළුවන් ඒ නමට. නෙෂෝල් නෙත්වර කියන්නේ ප්‍රඥාවන්ත පිරිසිදු දැක්මක් සහිත නිර්මාණශීලී බුද්ධිමත් පිරිමි ළමයෙක් කියන එක. බුද්ධිමත් ප්‍රඥාවන්ත කියන එක තමයි හයිලයිට් වෙන්නේ මේ නමේ. ලියාෂ් තිවුරාද සමෘද්ධිය කරා මඟ පෙන්වන දීප්තිමත් හා කල්පනාකාරී ආත්මයක් කියලා. ආත්මයක් කියන්නේ තැනත් එක්ක හරි පුද්ගලයෙක් හරි ඔයාලට එහෙම කරලා ගන්න පුළුවන්. ලියෝ තීර්ථ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයක් ඇති දීප්තිමත් ආත්මයක් කියලා කියන්නේ. මේක බර වැඩි නම් ඔයාලට සරල විදිහට තේරුම ගන්න. අකේන් යෙත් මිනු දීප්තිමත් සහ උතුම් හදවතක් ඇති සාර්ථකත්වයට නියම වූ දරුවෙක්. ඒ කියන්නේ විශේෂ දරුවෙක් කියන අදහස. කේෂ් සස්වර පාරිශුද්ධත්වය සහ විශිෂ්ටත්වය ඇති අද්විතීය ප්‍රශංසනීය දරුවෙක් කියලා ගන්න. සස්වර කිව්වම සංගීතයට ලැබි කියලාත් ගන්න. කැමති අර්ථයක් ගන්න. නොෂෙන් මෙත්මිර කියන්නේ ප්‍රශංසනීය ශ්‍රේෂ්ඨත්වයක් ඇති උතුම් ප්‍රඥාවන්ත ආත්මයක් කියන ලස්සන අර්ථයෙන් ගන්න පුළුවන් නමක්. ඊළඟට අපි දාන්නේ ගෑනු ළමයින්ගේ නම්. මම අර කිව්වා වගේ මාරුවෙන් මාරුවට තමයි අපි නම් ගොඩාක් අරන් ඇවිල්ලා තියෙන්නේ. අර මම කලින් කිව්වා වගේ සර වේද ඝන පිහිටවීම ඒව ගැන අවබෝධයක් ගන්න. මොකද අපිට හැමදේම ඇඩ්ජස්ට් කරලා නම් හදන්න බෑ. ඔයාලට සරල සාමාන්‍යයෙන් ඔයා මේක බැලුවට පස්සේ මගේ බබාට මෙන්න මෙහෙමයි නම දාන්නේ, මෙන්න මේ වගේ නමක් දාන්නේ, මේ නම දාන්නේ කියලා අදහසක් ගන්න තමයි අපි මේ වීඩියෝ ටික ගේන්නේ. නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. දැන් අපි කියන්නේ පුංචි දුවලට නම් නොෂෙල් ආයුර්ගා ජීව ශක්තියෙන් පිරුණු දීර්ඝායුෂ ඇති ආදරණීය දරුවෙක්. ජීව ශක්තිය දීර්ඝායුෂ කියන්නේ දෙකම එකයි. දීර්ඝායුෂ ඇති දරුවෙක්. ලිවාරා අව්‍යාගී අරමුණක් සහිත ජීවත් වන අවංක කරුණාවන්ත ආකර්ෂණීය දරුවෙක්. මේ ඔක්කොම අර්ථ ගන්න පුළුවන් එයාට. ගොඩාක් අනුකම්පන නමක් ලිවාරා අව්‍යාගී කියන්නේ. මිලි තූර්වා හරිම ලස්සන නමක්. අලංකාර හා නිර්භීත උතුම් ආත්මයක් ඇති මිහිරි දරුවෙක්, මෘදු මිහිරි දරුවෙක් කියලා අපි කියනවා. මේක බටහිර සහ අපේ සංස්කෘතාරයෙන් නම සයාරා ආරන් ඊළඟ නම. මේක සයාරා නෙවෙයි, සයාරා ශක්තිමත් ආරක්ෂිත සමෘද්ධිමත් ජීවිතයක් ගෙවන දීප්තිමත් කරුණාවන්ත දරුවෙක් කියලා තමයි නම තියෙන්නේ. සයාරා ආරන්වි කියන තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. අනිත් එක ටිකක් අන්කමන් වෙනස් නමක්. වොගේෂි වියංගා වොගේෂි වියංගා කියන්නේ ශක්තියෙන් හා අලංකාරයෙන් දීප්තිමත් ලෙස බැබලෙන අද්විතීය සහ විශේෂ දරුවෙක් කියන අර්ථයෙන් ගන්න. විශේෂ දරුවෙක් කියන්නේ අපි එයාගේ මොකක් හරි විශේෂත්වයක් තියෙන හින්දානේ. අන්න ඒ විදිහට ගන්න පුළුවන් ලස්සන නමක් තමයි ඒ. හරි, අපි දැන් අද චූටි කාරණාවක් මේ මැදින් කියන මේකත් ඉක්මනින් මම කියනවා. දැන් අපේ වීඩියෝස් ඕන තරම් ඔයගලන්ට තියෙනවා අපේ YouTube එකේ. බලන්න නම් ගන්න, තේරුම් ගන්න. ඒවා ඔක්කොම ඔයගලන් බලන්න. කෙනෙක්ට අවශ්‍ය වුණොත් සමහර අය කමෙන්ට් දානවා දංගමාල බේබි නේම් සර්විස් එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි අර හැමදාම කියනවා වගේ සම්බන්ධ
ඉගෙන ගන්න කලින් ඕගොල්ලන් අපේ YouTube එකේ YouTube එක බලලා අපිට ඔඩර්ස් දුන්නා. ඒගේ අදහස් බලන්න. එහෙම නැත්නම් අපේ Facebook page එකට ගිහිල්ලා අම්මලා තාත්තලා අපිට දාලා තියෙන ඇත්තම අවංක අදහස් බලලා ඔයාට සැටිස් නම් අපිට කතා කරන්න. ඔයාට පැය 24ක් ඇතුළත ඔයා ආසම විදිහට නම් ගොඩක් තේරුම් එක අපි දෙනවා. ඉතාලම සාධාරණ සේවා ගාස්තුවකට කේන්දරෙත් අපි නොමිලේ ඔයගලන්ට හදලා දෙනවා. අනිත් කාරණාව තමයි ඔයා බබාට නම දාගන්නකම අපි සර්විස් එක දෙනවා. ඒ කියන්නේ අපි ලිස්ට් එක දීලා ඔයගලන් අතාරින්නේ නැහැ. මොකද අපේ එකම අරමුණ අපෙන් තව චූටි බබෙක්ට චූටි රෝසම් වලකට අපි නම දුන්නා කියන සතුට. ඒ හින්දා අනිවාර්යෙන් අපි ඔයගලන්ට සර්විස් එක ඒ විදිහට දෙනවා. නම්බර් එක තමයි 071 77 88 987 WhatsApp අංකය. අපි ආයෙත් ටික බලමු. කේල්‍යා යුවන්ගි. තරුණ ජවයෙන් පිරුණු ආකර්ෂණීය සහ ආදරණීය කෙනෙක් කේල්‍යා යුවන්ගි කියන්නේ. ලාෂි මෞර්ය ගොඩාක් වෙනස් නමක්, උතුම් ශක්තියක් සහ ගෞරවයක් ඇති කරුණාවන්ත සහ ආදරණීය කෙනෙක් කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සනම නමක් ලාෂි මෞර්ය කියන්නේ. ටෂාන දහම්දී ධර්මිෂ්ඨ මාර්ගයේ අනුගමනය කරන කරුණාවන්ත සහ ගුණවත් පුද්ගලයෙක්, තැනැත්තෙක් තැනැත්තියක් කියලා අපිට ගන්න පුළුවන්. ටෂානා කොවාට කැමති නම් ටෂානා කියන නම ගන්න පුළුවන්. හැමදාම දහම්දී කියන නම ගන්න පුළුවන්. කැමති නමක් ඔයගොල්ලන් ගන්න. ඒලිනා ගෞෂාදී උතුම් ආශිර්වාදයක් වන දීප්තිමත් හා කරුණාවන්ත කෙනෙක් විදිහට අර්ථය ඔයන් මම අර කිව්වා වගේ ලස්සනට ගලපලා හදාගන්න. එලිනා නෙමෙයි ඒලිනා ගෞෂාදී. බලන්න මේ නම කොච්චර ලස්සනක් තියෙනවද කියලා. යුරෙලියා මිරකල් සැබෑ ආශ්චර්යයක් හෝ නැත්නම් ආශිර්වාදයක් වන උතුම් දීප්තිමත් ආත්මයක් කියලා අපිට ගන්න පුළුවන්. හැබැයි මම අර කලින් කිව්වා වගේ මේ නම බටහිර ආර්ය නමකුයි අපේ විදිහේ නමකුයි නෙමෙයි, දෙකම බටහිර ආර්ය. යුරෙලියා කිව්වත් මිරකල් කිව්වත් එහෙම, මොකද මේ දෙක ගැලපෙන්නේ ඒ විදිහට. එහෙනම් එකම එක නමක් මම දාලා තියෙනවා බටහිර ආර්ය නම්. දැන් අපි ආයෙමත් බලන්න යන්නේ පිරිමි ළමයින්ගේ නම් ටිකක්. මම අර කිව්වා වගේ අපි කවලමේ තියෙන්නේ නැත්තම් වීඩියෝ එකක් බැලුවම දැන් ඔයා දුවෙක්ට නම් නමක් දාන්නේ thumbnail එක බලලා වීඩියෝ එක බලුවට පුතාගේ නම විතරක් නම් තියෙන අපරාධනේ. එහෙනම් තමයි අපි දෙන්නම කම්බයින් කරලා හදලා තියෙන. අනිත් එක පුතෙක්ගේ උනත් දුවෙක්ගේ උනත් ඔයා බලලා ඔයාට ඕන විදිහට වෙනස් කරලා නම හදාගන්න පුළුවන්. අයෙන් දේවරාද කිව්වහම දිව්‍යමය ප්‍රවාහයක් සහිත දීප්තිමත් ශක්තිමත් ආත්මයක් කියනවා. මේක ගැඹුරුයි වගේ නම් අර්ථය ඔයා දෙවියන්ගේ තෑග්ගක් වගේ දිව්‍යමය ප්‍රවාහය කියන්නේ. අන්න ඒ වගේ අර්ථය හදාගන්න. යහන් ආරාධ්‍ය කියන්නේ උතුම් ගෞරවනීය පැවැත්මක් ඇති දීප්තිමත් ප්‍රශංසනීය දරුවෙක් කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක්. තිවෝග් මිහිනුල කියන්නේ ප්‍රඥාව සහ දීප්තිමත් මඟ පෙන්වීමක් ඇති අද්විතීය පුද්ගලයෙකු. නුවණ උල්පතක් කියලා කියන මිහිනුල කියන නමට. දැන් මම අර කිව්වේ මේ වගේ නම් වලින් ඔයාලට හදාගන්න පුළුවන්. මිහිලි, තිවෝගා අන්න ඒ විදිහට වෙනස් කරලා හදාගන්න පුළුවන්. කියෝෂ් කිත්මන්යු ධෛර්ය සම්පන්න සහ ප්‍රඥාවන්ත හදවත පිරිසිදුයි කියලා ගන්න පුළුවන්. ප්‍රඥාවන්ත දීප්තිමත් ආත්මයක් කියලා ගන්න පුළුවන්. මම ඒකයි කියන්නේ ඔයගොල්ලන් ලස්සනට තේරුම හදාගන්න කියන කාරණාව. ශේලින් මේ යුග්ම ආලෝකය සහ ශක්තිය ගෙන එන දීප්තිමත් හා අද්විතීය ආත්මයක්. අපි ආලෝකමත් කියන්නේ දීප්තිමත් දරුවෙක් කියන්නේ ඒ වගේ. තවත් ගෑල්ලා මගේ නම් ටිකක් දැන් තියෙන ඔලිවියා පැහැසි සාමය සහ සංසුන්භාවය ගෙන එන ලස්සන ආදරණීය කෙනෙක්. මේ අර්ථය මම හිතන්නේ ගෑනු ළමයෙකුට ගොඩාක් ගැලපෙන ලස්සන අර්ථයක්. ඊළඟ අපි නම් බලමු කියෝෂි මෙද්දාලා උතුම් ප්‍රඥාවෙන් හා ශක්තියෙන් යුත් කරුණාවන්ත නිර්මල තැනැත්තා කියලා තියෙන්නේ. ආසන්නට වල දියණිය තැනැත්තිය පුද්ගලයා අන්න ඒ වගේ ඕනම විදිහකට හදාගන්න පුළුවන්. ෂෙලි දින්හාසා උදාක් වෙනස් නමක් ආලෝකයේ සහ සෙනහව ගෙන එන කරුණාවන්ත සහ ආදරණීය කෙනෙක් කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක් තමයි ෂෙලි දින්හාසා කියන්නේ. මිරෙලියා මිහිලි බලන්න කොච්චර ලස්සන නමක්ද කියලා. මිරෙලියා මිහිලි මිහිලිය එහෙනම් ඒ අර්ථයෙන් ගත්තොත් ප්‍රීතිය හා මිහිරි බව ගෙන දෙන කරුණාවන්ත ආදරණීය කෙනෙක් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ගොඩාක්ම අන්කොමන් වෙනස් නමක් තමයි මිරෙලියා මිහිලි කියන්නේ. ලේෂා තරක්ෂි කරුණාවන්ත සහ ආදරණීය කෙනෙක් කියලා අපිට ගන්න පුළුවන් ලේෂා තරක්ෂි කියන නම. කලින් කිව්වා වගේ දැන් මේ වගේ මග හැරගන්න එපා කියන්නේ ඔයාට බොයි කෙනෙක්ගේ නමකින් ගර්ල් කෙනෙක්ගේ නමක් ඔයාට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ගර්ල් කෙනෙක්ගේ නමකින් ඒක වෙනස් කරලා බොයි කෙනෙක්ගේ නමක් හදාගන්න පුළුවන්. ඒ හින්දා මේ හැම නමක්ම වීඩියෝ එකේ තියෙන ඔයගලන්ට වැදගත්. ඒ නිසා බබෙක්ට නමක් දානවා නම් ඔයාට තියෙනවනේ මම හිතන්නේ පුළුල් අවබෝධයක් ඒ ගැන. ඒ අවබෝධය ලබා ගන්න පුළුවන් අපි කරලා තියෙන වීඩියෝ එකකින් එක බැලුවොත්.
ඉතින් ඉස්සෙල්ලා මම ටක් ටක් කරලා කියාගෙන ගිය හින්දා මම අවසානයේත් මේ කාරණාව ආයෙමත් මතක් කරනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අපේ WhatsApp අංකය. අපිට ඔයාලට පුළුවන් අපිව සම්බන්ධ කරගන්න. සුහද ඔයාගේ වැඩේ කරගන්න පුළුවන් බබාට නම දාන්න. අනිත් එක තමයි බබෙක්ට නමක් දාන්න ලොකු වගකීමක්. ඒ වගකීම අපි ඔයගොල්ලන්ගේ ඊටාම වගකීමක් සහිතව අපිත් ගන්නවා. අපි අනිවාර්යෙන් නම්බර එක දාන්න 071 77 89 987